ආයුබෝවන් ශ්‍රී ලංකන් ගොසිප් වෙතින් අද අපි කතා කරන්නේ ඉෂාරා සෙව්වන්දිගේ කතාවේ මුල මැද අග ඇතුළත් සම්පූර්ණ කතාව ගැන. ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වගේම මහමොලකාරිය වන ඉෂාරා මේ සිද්ධියෙන් මාස 8කට පස්සේ නේපාලේ සුඛෝපභෝගී නිවසක් තුළ ඉඳලා අත්අඩංගුවට ගත්ත බව ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඇයත් සමග තවත් පුද්ගලයන් 6ක් මෙරටට රැගෙන ආවා. මේ මෙහෙයුම සඳහා ඉන්දියා සහ නේපාල් බුද්ධ්‍යංශවල සහයෝගයද ලැබිලා තියෙනවා. බස්නාහිර පළාත් උතුරු දිසා කොට්ටාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා මහතා ප්‍රමුඛ ඉතා කුඩා පිරිසක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. ඉෂාරා සෙව්වන්දි මුරුසු ජාතික කාන්තාවක් ලෙස ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සාදා මුරුසියට යැවීමට කෙහෙල්බත්තර පද්මේ විසින් ප්ලෑන් කර තිබ්බා. නේපාලයේදී ඉෂාරාට පාස්පෝර්ට් එකක් හදලා දීලා තිබ්බේ ජේ.කේ. බායි නැමැති පුද්ගලයෙක් විසින්. මේ ජේ.කේ. බායි කියන පුද්ගලයා අපරාධකරුවෙකු විදිහට නීතිය ඉදිරියේ ලේඛනගත වෙලා තිබෙන්නේ නැති වුණත් ඔහු මෙරට අපරාධකරුවන් රටින් පැන්වීමේ කටයුතු වල නිරත පුද්ගලයෙකු බව තමයි විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. ඉෂාරත් රටින් පිටවීමට කෙහෙල්පත්තර පද්මේ විසින් ජේ.කේ. බායිට රුපියල් කෝටියක මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව සඳහන්. ඉෂාරාට ඉන්දියාවට පලා යාම වෙනුවෙන් පද්මේ රුපියල් ලක්ෂ 65ක මුදලක්ද ඉන්පසුව කෝටියකට ආසන්න මුදලක්ද වියදම් කර ඇති බව අනාවරණය වී ඇත. ඒ වගේම ඉෂාරා නේපාලයේ රැඳී ඉඳපු බව දැනගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ පොලිසිය ඊටාම කුඩා නිලධාරීන් පිරිසක් තමයි මේ මෙහෙයුමට එක් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතුළත්ව මේ මෙහෙයුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කුරුවිට මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සති 6ක් පමණ කාලයක් ඇතුළත තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ මෙහෙයුම ඩුබායිහි සිටින තවත් බායි කෙනෙකුගේ සහායද ලබාගෙන තිබ්බා. ඉෂාරා නේපාලයට ගෙනල්ලා රැකවරණය ලබලා දුන්නු ජේ.කේ. බායි පිළිබඳ තොරතුරු දැන සිටියේ ඔහු. රොහාන් සහ ඕලුගල ඒ වගේම ගිහාන්ද සිල්වා යන මහත්මී මුලින්ම කොටු කරගත්තේ ජේ.කේ. බායි. මොකද ඔහුගෙන් ලබාගත් ඉෂාරාගේ මොබයිල් නම්බර ඔස්සේ ජාලගත විශ්ලේෂණ කරමින් සිදු කරන ලද විමර්ශනවලදී ඇගේ දුරකථන තරංග විහිදී ගියේ භක්තපුර ප්‍රදේශයේ බල පිළිබඳව දැනගන්න හම්බුණා. ඇය නිවස තුළින් එළියට ඒමට සූදානම් වූ අවස්ථාවක නේපාල් පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරී කණ්ඩායම සිටියේ එම ස්ථානයෙන් කිලෝමීටර් 1කමාරක් පමණ ඈතකින්. ඉෂාරා අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සමග රැඳී සිටි ජේ.කේ. බායි විසින් නේපාලයට ගෙන රැකවරණය සලසා දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද ඉෂාරා සෙව්වන්දි සමග අත්අඩංගුවට ගැනීම. ඒ අතර සිටි කාන්තාව යාපනයේ පදිංචි තාක්ෂි එහෙම නැත්නම් ඩුප්ලිකේට් ඉෂාරා නැමැති කාන්තාවක්. ඇය බැලුවට ඉෂාරාගේ හැඩයට හාත්පසින්ම සමාන අතර ඉෂාරාගේ ඡායාරූප සහ දත්ත වාර්තා යොදාගන්නේ ව්‍යාජ විදේශ බලපත්‍රයක් සාදා ඉෂාරා යුරෝපයට යැවීමට සූදානම් කරලා තිබ්බා. තාක්ෂි සමග සිටි සුරේෂ් නම් පුද්ගලයා මිනීමරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු වන අතර කේරළ ගංජා ජාවාරම්ද සම්බන්ධයි. මෙම මෙහෙයුමේදී අත්අඩංගුවටගත් අනෙක් දෙදෙනා නුගේකොට බබී සහ ගම්පා බබාය. මෝන් පාතාල මෙන්ම මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින්. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉෂාරා ගණේමුල්ල සංජීව ඝාතනයෙන් දින 3ක් මෙරට රැඳී සිටි අතර එය සාපු සවාරි පවා ගොස් සිටි බවයි. මතුගම හා මිද්දෙනී ප්‍රදේශවල වෙස්වලාගෙන ගැවසෙමින් යාපනයේ සිට ප්‍රථමයෙන්ම විශාල බෝට්ටුවක් ආදායෙන් මුහුද හරහා ගමන් කර මුහුද
සුළු මැඩදී කුඩා බෝට්ටුවකට මාරු වී ඇති බව සඳහන්. ඉන්දියාවට ළඟාවීමට ඔවුන්ට සම්පූර්ණයෙන් පැය 5කට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා. ඉන්දියාවට පලා ගොස් තිබේ ජූලි 21 වෙනිදා. මෙන්න මේ ඝාතනයෙන් අනතුරුව ඉන්දියාවේ ඉඳලා දුම්රියට තමයි නේපාලට ගොස් තිබ්බේ. එහිදී මහල් නිවාසයක තමයි මොවුන් සැඟවිලා ඉඳලා තියෙන්නේ. දැන් නවතම තත්මය ඉෂාරා ශ්‍රී ලංකාවට ගෙනාවට පස්සේ කරන ලද ප්‍රශ්න කිරීම අනුව ඉදිරියටත් විමර්ශන ක්‍රියාත්මකයි. මේ පිළිබඳ එන නවතම අප්ඩේට්ස් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ පිළිබඳව ඔයාගේ මතය, වදාරන මතය කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බයිස් ඔක්කොටම